ට්‍රේඩිං මේ වචන ඇහුනක මම ගොඩක් දෙනෙක්ගේ ඔළුවට එන්නේ අදහස් දෙකක් නේද? එක්කෝ එක රැයකින් කෝටිපතියෝ වෙන අය නැත්නම් තියෙන සල්ලි ඔක්කොම නැති කරගත්ත අය. ඉතින් ඇත්තටම ට්‍රේඩිං කියන්නේ සූදුවක්ද? එහෙමත් නැත්නම් මේක හරියට දැනගෙන සැලසුමකට කරන්න පුරුවන් දෙයක්ද? අපි අද මේ ගැන ටිකක් කතා කරමු. හරියටම ඔය කතාව නම් අපි කොච්චරවත් අහලා තියෙන දෙයක්. අයියෝ මම නම් ට්‍රේඩිං කරලා සල්ලි ඔක්කොම නැති කරගත්තා. ඇත්තටම මේක හරිම දුක හිතෙන කතාවක්. ඒත් අපි කවදා හරි නිකමටවත් හිතලා බැලුවද ඇයි මිනිස්සුන්ට මෙහිම වෙන්නේ කියලා? මෙන්න මේකයි ප්‍රධානම හේතුව. ගොඩක් අය මේ ෆීල්ඩ් එකට එන්නේ කිසිම දෙයක් ඉගෙන ගන්න නැතුව. හිතන්නේ කාගෙන් හරි සිග්නල් එකක්, ඒ කියන්නේ මෙන්න මේක දැන් ගන්න, මේක දැන් විකුණන්න වගේ ටිප් එකක් අරගෙන එක රැයකින් පොහොසත් වෙන්න පුළුවන් කියලා. අන්න ඒක තමයි සූදුව. හැබැයි නියම ට්‍රේඩින් කියන්නේ වෙළඳපොළ හොඳට විශ්ලේෂණය කරලා තමන්ගේ දැනුම පාවිච්චි කරලා හදාගන්න පැහැදිලි ප්ලෑන් එකක්. ඔව් හරියටම සාර්ථක ට්‍රේඩර් කෙනෙක් වෙන්න වාසනාව විතරක් මදි. ඇත්තටම වාසනාවට වඩා ගොඩක් දේවල් ඕන. අපි කියනවා මේකට සාර්ථකත්වයේ කුළුණු තුනක් තියෙනවා කියලා. බලන්න පළවෙනි එක තමයි නිවැරදි දැනුම. ඊළඟට ඒ දැනුම පාවිච්චි කරන්න විනයක් තියෙන්න ඕන. අන්තිමට මේ ඔක්කොම එකතු කරලා හදාගත්ත හොඳ ප්ලෑන් එකක්. මේ තුනෙන් එකක්වත් මිස් වුණොත් මේ ගමන යන එක හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. අන්න ඒ කියපු නිවැරදි දැනුම ඒක ගන්න තැනක් විදිහට තමයි අපි සිලෝන් පල්ස් පටන් ගත්තේ. චාර්ට් එකක් හරියට කියවගන්නේ කොහොමද? ඊට පස්සේ තමන්ගේ සල්ලි නැති කරගන්නේ නැතුව ඒ කියන්නේ රිස්ක් එක මැනේජ් කරගන්නේ කොහොමද? මේ වගේ දේවල් කිසිම මුදලක් අය නොකර ඕනම කෙනෙක්ට තේරෙන සරල සිංහලෙන් ඉගෙන ගන්න අවස්ථාවක් අපි හදලා දීලා තියෙනවා. එහෙනම් අපි අන්තිමට මෙහෙම හිතමුකෝ ට්‍රේඩින් කරන එක නෙවෙයි සූදුව. කිසිම දැනුමක් නැතුව තමන් දහඩිය මහන්සියෙන් හම්බ කරපු සල්ලි ඒක ට්‍රේඩින් වෙන්න පුළුවන්, වෙන ඕනම දෙයක් වෙන්න පුළුවන්. ආයෝජනය කරන එක නේද ඇත්තම සූදුව. පොඩ්ඩක් ඉගෙන හිතන්න.